තුෂාරගේ පන්දුවයිම සාර්ථකයි. ඉල්ලීමක් කරනවා නමුත් හරි හැටි පන්දුව රැක ගැනීමට කඩුළු රකින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථරේ නම් කිසි පීඩනයක් නැවතත් ප්‍රතිකරණ කණ්ඩායමට එල්ල කරන ආකාරයක් අපිට පෙනී යන්නේ. කඩුළු රකින්න හිමේෂ් පන්දුවවන්න තුෂාර දී වෙනවා නැවත. පන්දුවන් සාර්ථකයි. අදී යනවා හතරේ පහරක්. දැවැන්ත පහරකට අයමුනේ නමුත් පිටතාත්මේ දවටුළු පන්දුව හතරේ සීමාව ඉක්මවමින් යන ඒ අවස්ථරේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාව ලකුණු 15යි. පන්දුව පහර දෙන්නේ ආසිදු ප්‍රහාරාත්මක ක්‍රීඩකෙක්. දිරේනවා පන්දුව යීමට. ඉදිරියට පනහරවා පාරක් එල්ල කරමින් උත්සාහ ගන්න ලකුණු 6ක් බවට පරිවර්තනය කරගන්නවා අසිතුගේ පිට ක්‍රියාත්මකයි. ඒ අවස්ථරේ මුල් ලකුණු සංඛ්‍යා පන්දුව යන්නේ තුෂාර. ඒවරයි තාමත් හොඳ පන්දුවක්. යෝකලෙක් පතිත කරන පන්දුවට හැකියාවක් ලැබෙන එක ලකුණක් සඳහා පැතිමාරුවට පමණයි.